from my YouTube channel. ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. අද විශේෂ දවසක්. අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් අපි හිතුවා family trip එකක් යන්න ඕනි කියලා. ඉතින් මේ කෝච්චියේ ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. ඔයාලා බලන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා. හරිම ලස්සනයි මේ view එක නම්. නිල් පාට අහසයි. හරිම ලස්සනයි. Oh my god. Hi guys. මම අද YouTube වීඩියෝ එකක් අරගෙන ඔයාලට බලන්න. අද නම් වහිනවා තෙත්තපරිද වල තමයි මේ අඹේවල ෆැක්ටරි එකට ආවේ. හොඳටම තෙත්තපරිත වීගෙන තමයි. හරිම කක්ක ගඳක් නම් එනවා. මේක ඇතුලෙන් නේද යන්නේ කියලා කිව්වේ? යා. ඔයාලට මේ පහලින් පේන්නේ අර කිරි දොවන මැෂින්. ඔතනට ඉතින් අර කිරි හරක් සේරම එකතු කරලා, ඒ කියන්නේ එක් කරගෙන අවිල්ලා කිරි දොවනවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් කොහොමද කිරි දොවන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ. මේවා ඉතින් අපිට ළඟටම නම් බලා ගන්න බෑ. මම ටීවී එක පෙන්නපු රූපරාමු ටිකක් ඔයාලට වීඩියෝ කරගත්තා. අපි ඔතනට එද්දි නම් එතන කිරි දොවන්න එහෙම ලෑස්තියක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි හරිය බලලා ඒක පාස් කරලා ගියා. ඊට පස්සේ චුට්ටක් ෆොටෝස් ටිකක් එහෙම අරගෙන බලද්දි එතනට අවිල බලද්දි ඒ හරක් සේරම එතනට දාලා. ඊට පස්සේ ඉතින් මං හිතුවා පටිපට කාලා දුවලා ගිහින් වීඩියෝ ටිකක් ගන්න ඕනි කියලා ඔයාලට පෙන්නන්න. ඔන්න ඔයගේ තමයි යාලා ඔක්කොම මේ පොලිමට තමයි ඔකට යන්නේ. හරියම මේ ඒ කියන්නේ මිනිස්සුන්ටත් වඩා හරියම හික්මීමක් තියෙනවා කියලා මට හිතුණා. බලන්න එයාලා හරි පොලිමට එතන ඉන්නවා ඉන්න ගොඩක්. මම ලොකුවට පැහැදිලිව නම් හැබැයි පේන්නේ නෑ එයාලා කිරි දොවනවා. එනත් මට පුළුවන් විදිහට මම වීඩියෝ කරගත්තා. ඔයාලා බලන්නකෝ. දැකලා නැති අයට බලන්න තමයි මම වීඩියෝ කරගත්තේ. අන්න අර ගැහුව මැෂින් එක ගහලා තියෙනවා. අර පහළ තියෙන මැෂින්. ඇඟිලි ඔයාලා බලනවාද මම පොලිමට කිව්වට මෙතන පොලිමක් පේන්නේ නෑනේ කියලා. මේ ඉතින් මෙතන පොලිමක් නෑ. අර ඉස්සරහා මැෂින් ළඟ යාලා පොලිමට ඉන්නවා. බලන්නකෝ යාලා කියන්නේ පුරුදු කරලා වෙන්න තියෙන මේ පොලිමට දැක්කනේ දැන් ඔතන මැෂින් වලට ඉන්නේ පොලිමට ඉන්නේ. මේ හරියේ ඒ හැමෝම කියන්නේ හරක් ටික ඔක්කොම එතන ඉන්නවා. හරක් කියලා කියන්න බෑනේ ඉතින් එළ දෙන්න කියලා කියමුනේ අපි. මෙයාලා ඔක්කොම මේ නිව්සීලන්ත ප්‍රභේදයක් මං හිතන විදිහට. මොකද මෙයාලා හැමම ලොකුයි. කියන්නේ අපේ ගම් පැත්තේ එහෙම මං දැකලා තියෙන හරක්ට වඩා මෙයාලා ලොකුයි. ඒ කියන්නේ උස මහත් එහෙම බය හිතනවා මං නම්. ඒ කියන්නේ මම දුර ඉඳලා දකිද්දි යාලා ලොකුවට පේනවා නම් යාලා ළඟට දකිද්දි කොච්චර ලොකුද කියලා මට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි යාලගේ කිරි දොවන්නේ. ඒක හරියට පේන්නේ නැහැ. මේ මැෂින්ස් ගහන්න එතනම වෙනම 5-6 දෙනෙක් ඉන්නවා. ওই මැෂින් එකක මං අහලා තියෙන විදිහට උපරිම තප්පර ගාණක් තමයි මේ මැෂින් එක ගහන්නේ. එහෙම නැත්තම් ඊට වඩා වැඩි වුණොත් එහෙම ඉන්න හරක්කගේ ඒ කියන්නේ එළදෙනගේ ලේ හිටන් ඇදිලා එනවා කියලා මං අහලා තියෙනවා. ඒක ඇත්තද දන්නේ නැහැ. මං අහලා තියෙන්නේ එහෙම. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් තප්පර ගාණක් මේ මැෂින් එක හයි කරලා තියන්න පුළුවන්. ඉතින් මේ ඔය ඉන්න අනිත් හරක් ටික මේ දැන් ඔය මැෂින් එතන තියෙන්නේ කීපයක් විතරනේ. ඒකින්ද ඔක්කොම
එළදෙන්නු ටික එතනට එකතු කරන්න බැරි හින්දා ටික දෙනෙක්ගේ කිරි අරගෙන ඉවරනාට පස්සේ තමයි ඉතුරු ටික ගන්නේ. ඒකට තමයි මෙයාලා මේ ලෑස්ති වෙලා ඉන්නේ මේ එහා පැත්තේ ඉන්න එළදෙන්නු ටික ලෑස්ති වෙලා ඉන්නේ මේ අනිත් අයගේ කිරි ටික ගන්නක. දැන් ඔන්න කිරි අරගෙන ඉවරයි. එයාලට යන්න දොරවල් ඇරෙනවා. ඊට පස්සේ එයාලා පොලිමට යනවා බලන්නකො. ඒ කියන්නේ අපේ මිනිස්සුන්වත් පොලිමකට එහෙම යන්න දන්නේ නැහනේ. ඒ වුණාට මෙයාලා සත්තු වෙලත් එයාලා මාර හික්මීමකින් පොලිමට එයාලගේ වැඩේ වුණාට පස්සේ එයාලා යනවා. මේ එමලට මෙතන මේ මැෂින් වලට අර යද්දි වුණොත් එයාලා පොලිමට යන්නේ. මැෂින් වලින් කිරි දෝලා වුණාට පස්සෙත් එයාලා පොලිමට යන්නේ. අනේ මන් දන්නේ එයාලා පුරුදු කරලාද මන් දන්නේ හරිම කීකරුයි. ඉතින් මේ දර්ශනෙත් මම අතටම දැකලා තිබ්බේ නැති දෙයක්. ඔන්න දැන් බලන්න එහා පැත්තෙන් අර කිරි දෝලා ඉවර නිසා එයාලා අනිත් පැත්තෙන් යනවා වගේම දැන් අනිත් හරක් ටික ඒ කියන්නේ අනිත් එළදෙන්නු ටික ආයෙ මැෂින් වලට යනවා. මේ එහා පැත්තේ හරියට පේන්නේ නැහැ. ඒ පළවෙනියට මේ යන ඒ එළදෙන ඉස්සරහම තියෙන මැෂින් එකට කොහොම හරි යනවා. ඒ මැෂින් එකක් ගානේ යද්දී ඒ පළවෙනි මැෂින් එකට ගියාට පස්සේ ඒකේ දොරක් වගේ එකක් තියෙනවා. ඒ දොර වැහෙනවා. ඊට පස්සේ එහෙම තමයි යාලා පොලිමට යද්දී අර මැෂින් එකින් එකට එක එළදෙනක් ගියාට පස්සේ ඒවා වැහෙනවා. මේ එහෙම වැහිලා තමයි ඔය මැෂින් ටික පිරෙන්නේ. දැන් මං කිව්වට ඔයාලට තේරෙනවද නැත්නම් මේ යාලා වතුරත් ගහනවා මේ හරිය හොදලා. මේ ඊට පස්සේ දැන් බලන්නකො මේ හරිය මේ මැෂින් මේ පැත්තේ තියෙන මැෂින් ටිකට හරක් ටික යද්දී කොහොමද මේ මං කියපු දේවල්ට තේරෙයි චුට්ටක්. ඔන්න දැන් අර හරක් ඒ කියන්නේ එළදෙන්නු ටික ගියාට පස්සේ එතන හොදලා අර දොරවල් ටික වගේ එක වැහෙනවා. ඊට පස්සේ මෙහෙන් දොරක් කැරිලා මෙහෙ ඉන්න එළදෙන්නු ටික පොලිමට යනවා අරහෙට. අර පැත්තේ ඉන්න අය මෙහෙට යවන්නේ ඇයි? ඉඩ තියනවාද මන් දන්නේ ඒක ඇතුළේ ඉන්න. මේ ඩස්ට් එක වගේ පේන්නේ අයියා. අර පැත්තට සෙට් කරනවා. අතනින් එක්කන යවුවනම් හරි. පිහිල්ල පොළව තියෙන තාලේ නේද? ඇස්ස. දැන් නම් ඉල තියෙන හරියට ගෙන්ඩි කැලි ඉස්සරහට ගිහින් ඕක බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඉස්සරහට අයියෝ වතුර උලගෙන යනවා උලගේ පාගිය ඇවිත් යනවා අයිස් සම්පෝ මෙයාලගේ ෆොටෝ ෂූට් එක විදිහට මාර විදිහට මේ වගේ කණ්ඩ දෙනවද මෙයාලට? එයාලට ඉන්න ඉඩකුත් නැහැ නේ. my god ෆොටෝ වීඩියෝ ගන්න දෙන්නේ නැද්ද නේ?
පැටියෙ දාලාද මන් දන්නේ. ලොකු my god guys මෙයාලා මාරම ලොකුයි බයත් හිතෙනවා oh my god බය හිතෙනවා දැක්කම ලොකම ලොකු අපි යමු එහෙනම් එයාලා වෙලාවකුත් තියෙනවා සුදු පාට කිරි පාට හරක් පැටවු ටිකක්. දෙකේ වෝටර් තියෙනවා. වල් සෙක්ෂන් එක තමයි මේ වල් දාලා තියෙනවා කන්න වල්. අම්මලා මාව දාලා ගිහිල්ලා අපි යම් පහල වර ඉන්නවා මට අලා බලන්න ඉන්නවන්න කොන්දලා මෙසින්ද සඳ කාලේ මාදිගාවේ ඉන්නවා සය oh my god සදීගරයි දුමෙන් වැසි කඳු යාය සලිත වී මේ වගේ එයාලා දානවා ඇති නේද එළියට wow so nice ඉතින් මේ අඹේවල ෆාම් එකේ එක එක සෙක්ෂන්ස් තියෙනවා. ඉතින් ඔය අපි ඒක සෙක්ෂන් එකක් බලලා ඉවරනට පස්සේ තව ගොඩක් තියෙනවා මේ හාවෝ ඉන්නවා කියලා කිව්වා. මට මතක හිටියේ ඌරොත් ඉන්නවද කොහොද එළුවෝ තව මේ හරක් කියන එකත් ඉන්නවා පැටව්. සාකිරි වරපු පැටව් කියලා ඉන්නවා. ගැබ්බර එළ දෙනුන් කියලා ඒ වගේ ඉන්නවා. ඊට පස්සේ ගොන්නු ඉන්නවා වෙනමම
පට්ටි ගොන්නු කියලා. ඉතින් අපි දැන් මේ යන්නේ හාව බලන්න. අපිට සේරම කියන්නේ අර සෙක්ෂන් ඔක්කොම බලන්න නම් යන්න බැරුණා. අපි හාව බලලා ආයේ එහෙමම හැරිලා ආවා. මෙතන ලස්සන හාව ටිකක් ඉන්නවා. ලස්සනයි නේ. ඒක දෙන්න නැති වෙයි තමයි හදාගන්නේ. මෙයා නම් දොයි මෙතන සැපට. cute how දොයිය බබා දොයිය බබා විච්ච හා පැටික්. මේ දඟලිල්ල මෙයාලට හරියට. හැටි විතරක් කක්ක පාට. ටිගොනා බයි. මෙතන පට්ටි ගොන්නු ඉන්නවා. ඉතින් ඒ හරිය වැඩිය යන්නත් එපා කියලා තියෙනවා. මෙයාලා හරිම දරුණුයිලු. ඒ හරිය වැඩි ඉන්නව එහෙම දැක්කොත් එයාලා දරුණු වෙනවලු. අනින්න එනවා එහෙම කියලා කියනවා. So looking like the wow. බලන්නකො මේ ලස්සන. හරි ලස්සනයි. අද නම් මා විදිහට තෙමෙනවා වැස්ස. Oh my god. උඩගත් තියෙන වැස්සත් වැඩි. ෆ්‍රී සූට් එකක් කරනවා මෙයා. ඕ අද නම් හරිම කාලගුණය දරුණුයි. තිබුණා. හොඳට යනවා. ඔන්න ඉතින් අපි ෆාම් එක බලලා ඉවර වෙලා දැන් ඔන්න එළියට ආවා. ඉතින් මේකේ ෆාම් එකෙන් ගත්ත කිරි වලින් හදන එක ෆුඩ් අයිටම්ස් විකුණන්න තියෙනවා. ඔයාලට කැමති නම් ගියාට පස්සේ try කරලා බලන්න පුළුවන්. අපි නම් මුකුත් try කරේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔහම ගෙදර ආවා. ගෙදර එන අතරමඟත් ඉතින් ලස්සන view එකක් තිබ්බ හින්දා මම වීඩියෝ කරගත්තා. අද ඉතින් විශේෂ දවසක් කියලා කිව්වනේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. මොකද්ද අද විශේෂ දවසේ අන්තිම ලස්සනම ටික අන්තිමට තියෙනවා. ඔව් ඉතින් කියන්න අමතක වුණා මගේ වීඩියෝ බලන්න මේ channel එකට. අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මම අප සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මාව subscribe කරලා bell icon එකත් click කරලා මගේ YouTube පවුලට එකතු වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් මේ වීඩියෝ එකේ හොඳම හරිය සහ අන්තිම හරිය බලන්න මතකෙම එකතු වෙලා ඉන්න. එහෙනම් මම අදට මෙතනින් නතර වෙනවා. වීඩියෝ එක තාම ඉවර නැහැ. ඉතින් ටිකක් බලලම ඔයාලා මගෙන් සමුගන්න. මම මෙතනින් එහෙනම් කියවන එක පොඩ්ඩක් නතර කරනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ. බයි.
Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. Minna. පත්තු වෙන එක. කාපමු එන. ඇයි? ගවන්න බෑ. අපි අම්ම ලොකු කේක් කෑල්ලක් කපනවා. වීඩියෝ එකක් ගන්න. අන්න ඔහොම ඉද්දි දෙන්නම් ෆොටෝ එකක් ගන්න.